Hey everyone. මේ vlog එකෙන් අරගෙන ආවේ එවින් බබා යාට දැනට ඉන්න එකම මල්ලිව තීනු මල්ලිව බලන්න ගිය දවසේ ගත්ත වීඩියෝ ක්ලිප්ස් ටිකක්. අපි එහෙ ගිහිල්ලා එදාට පහුවදා ගියා එක සඩන්ලි ප්ලෑන් කරපු එකක් කැලණියමු කියලා. චූටි පුංචිට තමයි ගොඩක්ම උවමනාව තිබුණේ. ඉතින් අපි එකපාරට ප්ලෑන් කරලා ගියා. එදා තීනු වලට යන්න විදියක් තිබුණේ නැහැ. ඒගොල්ලොන්ට වෙන වැඩක් දාගෙන තිබුණා. ඉතින් අපි අම්මම්මලයි චූටි පුංචි අපි කට්ටිය ට්‍රේන් එකේ තමයි ගියේ. මොකද එවින් බබත් ආසයි ට්‍රේන් එකේ යන්න. ඉතින් අපි ට්‍රේන් එකේ ගිහිල්ලා එතනින් ආපහු බස් එකක ඉස්සලාම කැලණි පන්සලට ගියා. යනකොට මං හිතන්නේ 11ට විතර ඇති. කැලණි පන්සල් ගිහිල්ලා එදා ගොඩාක් සෙනග හිටපු දවසක්. මොකද මං මට මතක විදියට මම මේ අපි ගියේ සන්ඩේ මට මතක විදියට. ඉතින් ගොඩක් සෙනග හිටියා. ඒ යන ගතර තුල ඉතින් ඔය වගේ දේවලුත් තිබුණා. අපි එතනින් ටික පැයක් එකමාරක් වගේ පන්සලේ ඉඳලා ආහපව් වෝටර් වර්ල්ඩ් එකට යන්න පිටත් වුණා. වෝටර් වර්ල්ඩ් එකට නම් ඇත්තටම මමත් ගිහින් තියෙන එකම එක පාරයි ගොඩාක් කාලයකට කලින්. ඉතින් මෙයා එවින් බබා ගිහින්ම තිබුණේ. අපි ආවත් එක්කගෙන වෝටර් වර්ල්ඩ් ගියා. ඒක දැන් ගොඩක් ඇත්තටම ගොඩාක් මාළු එහෙම ගොඩක් ඉන්නවා. අලුත් දේවල් එකතු වෙලා තිබුණා. අපි එතනත් මං හිතන්නේ පැය 3කටත් වැඩිය ඉන්න ඇති. ඔය විදියට තමයි අපි ගිහිල්ලා ඉතින් ඒ තිබ්බ දේවල් එයා ආසාවෙන් බැලුවේ. ඒකේ හොඳම පාර්ට් එක තමයි ඒකේ තියෙනවා පොඩි බෝට් රයිඩ් එකක් යන්න. මං හිතන්නේ විනාඩි 20ක පැය භාගය වගේ බෝට් රයිඩ් එකක්. ඒක තමයි ඒක ඉතින් හොඳම කොටස. අර කිසි මහන්සියක් නැතුව වටපිට බල ඒක එන්ජොයි කරන්න පුළුවන්. ඒක ඉතින් ඇත්තටම මහා ලොකු දේවලුත් නෑ බලන්න. නමුත් අර එක අලුත් එක්ස්පීරියන්ස් එකක් හින්දා ඒක හොඳයි. මම මේක ටිකක් වේගින් ගාලා අර මං ගත්ත සම්පූර්ණ වීඩියෝ ක්ලිප් එක මේකට දාන්න බෑ. මං ක්‍රොප් කරලා ඒකත් පොඩ්ඩක් පාස් කරලා තමයි මේ දාලා තියෙන්නේ. ඇත්තටම ලස්සනයි. යනකොට ඉතින් මාළුන්ට අමතරව ඔය එක එක සත්තු හිටිය මොනරු හාවෝ ඔය වගේ අර දෙපැත්තේ ගොඩ ඉන්න පුළුවන් විදියට. ඊට පස්සේ දෙපැත්තේ ඔය වගේ වතුරේ ලස්සන මාළු දාලා තිබුණා. ඇත්තටම මේ බබා නම් ගොඩක් එන්ජොයි කරා. එයාගේ ෆස්ට් මේ වගේ එක්ස්පීරියන්ස් එකක් එයා අරගෙනම තිබුණේ නැහැ. ඔන්න ඔතන හිටියා බය කරන්න වගේ කෙනෙක්. එයාට නම් ටිකක් එයා බය වුණා. ගොඩක්ම හිටියේ මෙතන මොනරු තමයි ගස් උඩ මේ ගොඩක් හිටියේ මොනරු. ඉතින් බලන්න කියලා ලොකු දෙයක්වත් නැහැ. නමුත් නැත්තේත් නෑ වගේ. ඉතින් එහෙම තමයි. ගොඩාක් මාළු නම් හිටිය දෙපැත්තේ දාලා එක එක වර්ගයේ ලස්සන කට්ටිය. ඊට පස්සේ අපි විනාඩි මං හිතන්නේ පැය භාගයක් වගේ ගිහිල්ලා අපි ඒ ගමන එතනින් ඉවර කරා. ඊට පස්සේ අපි වෙන මුකුත් කළේ නැහැ. අහපව් එන්න පිටත් වුණා. මොකද ට්‍රේන් වලනේ ගියේ. ඊට පස්සේ එදාම හවස අපි අම්මම්මලාගේ ගෙදරට ආවා. ඒ ඇවිල්ලා එහෙ එදා දවස ගත කරේ. එදා මෙතු අයියලත් එක්ක එදා රෑ එයාගේ ඔහොම තමයි. ඊට පස්සේ එහෙ පන්සලේ මල් පින්කමක් තිබුණා. අපි ඒකට යන්න ඕන නිසා තමයි එහෙ නතර වුණේ. මල් ගොඩාක් එකම අවුරුද්දම කරන එකක්. මට හිතුණා බබාලත් එක පෙන්නුවත් හොඳයි කියලා. ඒක ලොකුවටම කියන්නේ පැය ගාණක් පැය 3-4ක ලොකු මල් පින්කමක්. ඉතින් ඒක අපේ ඒ ගමන ඔන්න ඔය විදියට තමයි අපි ඉවර කරේ. දවස් 2ක ගමනක් බලන්න ගියේ තීනු බබාව. ඒත් අන්තිමට ඉවර වුණේ වෙන තැනකින්.